ඔයගොල්ලෝ ගෑනු ළමයිත් එක්ක ගනුදෙනු කරනකොට අපිට රෙස්පෙක්ට් එකක් ඒගොල්ලන්ට තියන්න. අද ඔය වගේ වැඩ ඔය වගේ කතා කියන එක එච්චර සුදුසු නෑ. මොකද බස් එකෙන් නැග්ගා ඉස්කෝලේ යන වයසේ පොඩි ගෑනු ළමයෙක්. ඒක බල මේ hina වෙනවා. මේ ළඟ ඉන්න එක අර බලපන් පෙන්නනවා. නිකන් අනිවාර්යෙන් මේ පොඩි වීඩියෝ එකක් දානවා FB දානවා YouTube දානවා මම දන්නේ මගේ මහලු ෆලෝවර්ස් ලා ගණක් ඇත්තෙත් නෑ මට ලයික් එකෙන් වැටෙන්නේ නැද්ද නම් මේක දානවා කවුරු හරි කමන්නේ මේක දැක්කොත් උට මේ පණිවිඩය යයි හරි යනවා බ්‍රේක් ගන්න ටක් ගාලා මල්ල ගන්නවා ආයෙ නේ මල්ල ගන්නවා හරිද හෙන්නම අමාරුවෙන් මේ ගෑනු ළමයා ගියේ මේ බස් එකේ උඩ යන දෙනවා මේක අල්ල ගන්නත් ඕනේ අර මනුස්සයා හරින් බ්‍රේක් ගහුවොත් ඉස්සරහ ගිහලා විදිහලා බෙල්ල කඩන නවත්ත ගන්නත් ඕනේ හරිද කොළුගම ඉස්සරහට දාන්න නැතුව පිරිමිකම ඉස්සරහට දාලා හැසිරේ එතකොට මේ මට ඔය විච් වැඩත් එක්ක මතක් වුණේ මේ පුතා මතක තියාගන්න මේ ඔයගොල්ලෝ ගෑනු ළමයිත් එක්ක ගනුදෙනු කරනකොට අපිට රෙස්පෙක්ට් එකක් ඒගොල්ලන්ට තියන්න. හරිද ඔය වගේ වැඩ ඔය වගේ කතා කියන එක එච්චර සුදුසු නෑ. මොකද ඔයගොල්ලෝ තාම පොඩි අය. හරිද විශේෂයෙන්ම මේ කොල්ලොන්ට කියන්නේ. හරිද ඔයගොල්ලෝ තාම පොඩි අය. බලලා ලොකු වෙන්න තමයි. හරිද ඔයාලගේ ඔය ಗುಣ මේ හදාගත්තේ නැත්නම් තව වැඩි වෙන එකයි වෙන්නේ. හරිද ඔය හරි කැත පුරුදු. හරිද ඒ නිසා මේ ඒ වගේ වැඩ කරන්න එපා. හරිද මේ ඔය මේ මට මේක මේ මම දැන් කැම්පස් එන ගමන් මම සාමාන්‍යයෙන් පන්ති යන්නේ වාහනේ මේ කැම්පස් එනකොට මම සාමාන්‍යයෙන් බස් එකේ ඉන්නේ ටිකක් මේ වෙහසතරදී නැත්නම් එන දුරක් එන්නේ ඒකට මේ මම ඔය පෙරේදා උදේ කැම්පස් එකට එනකොට මම දැක්ක දෙයක් තමයි මේ මම සාමාන්‍ය උදේ 6ට විතර ආවේ ගෙදරින් බස් එකෙන් නැග්ගා ඉස්කෝලේ යන වයසේ පොඩි ගෑනු ළමයි සාමාන්‍යයෙන් 8 වසරේ 9 වසරේ වගේ ඇති ගෑනු ළමයි දෙන්නෙක් නැග්ගා මේ බස් එක ටිකක් හයියෙන් යනවා උදේ යන බස් එකක් 6:20ට 6:00ට විතරදී බස් එක වේගෙන් යනවා බස් එකේ සීට් ගන්න සෙනග හිටියේ අර දෙනවා ඉඳ ගන්න ඉඩ තිබ්බේ නැහැ. හරිද? ඒ ගෑනු ළමයි එක ගෑනු ළමයි එක්කෙනෙක් චුට්ටක් ඉස්සරහට ගියා අනිත් එක්කෙනා බෑග් එක හරිමක් කරන නිසා එයා පොඩ්ඩක් දොර කිට්ටුව රැඳුණා. හරිද? සාමාන්‍යයෙන් සිද්ධ වෙන මේක නිතර දෙවිලි අපි දකින්න දෙයක් නේ ගෑනු ළමයි ගවමක් යනවා යනකොට හරිද බස් එකට නැග්ගට පස්සේ එයා හිටගෙන නම් ඉන්නේ අනිවාර්යෙන් බස් එකේ හොල්ට ගවම උඩ යනවා. හරිද? එතකොට ඉතින් ඒ වගේ මේ අර ළමයාගේ ගවම උඩ යනවා. දැන් මම ඉස්සරහ සීට් එකක ඉඳගෙන ඉන්නේ මට දැන් මෙහෙම බලගෙන මට මේ ඇහෙන් ඔහොම පේන්නේ හරිද මේ ඕකම අර පිටිපස්සේ හිටිය මේ ක්ලාස් එක මම හිතන්නේ A level වලදී ක්ලාස් වෙන කොල්ල සෙට් එකක් හරිද ඒක බලබල මේ hina වෙනවා හරිද මම හිතන්නේ උන්ටත් ඒ වයසේම නංගිලා එහෙම ඇති හරිද A level ක්ලාස් එක නගන්නේ පොඩි වයසේ 8 9 නංගිලා ඉන්න පුළුවන් හරිද ඒක බලබල hina වෙනවා හරිද මේ ළඟ ඉන්න එක අර බලපන් පෙන්නනවා හරිද හෙනම අප්සෙට් වැඩි හරිද මට ඒක අවුලක් නැහැ කියනවා අර ගෑනු ළමයා හරිද පුතා මාර අමාරුවෙන් ගියේ මොකද බස් එක එකපාර ගිහලා බ්‍රේක් ගහනවා බස් කාරෝ දන්නවනේ ඉතින් ආයේ මේ යනකොට මේ රේස් එකට යන්නේ උදේ යන බස් හරිද ඒ ගිහලා එකපාර බ්‍රේක් ගන්නවා අර පොඩි එකාට අල්ල ගන්නත් බෑ හරිද ඒකෙල්ලම හොඳට දැක්කා මේ බස් එකේ එක අතකින් මෙහෙම අල්ලගෙන සීට් එක කොහොම අල්ලගෙන සීට් එකෙත් අර මේ බාරස් මුකුත් තිබ්බේ නැහැ නිකම්ම සීට් තිබ්බේ හරිද එක අතකින් මෙහෙම ගවම අල්ලගෙන පිටිපස්සෙන් අල්ලගෙන ওই විදිහට හොඳ කරගෙන එක පැත්තකට කරගෙන යනවා බ්‍රේක් ගන්න ටක් ගාලා කොහොම අල්ල ගන්නවා ආයෙ නෙව අල්ල ගන්නවා හරිද හෙන්නම අමාරුවෙන් මේ ගෑනු ළමයා ගියේ මේ බස් එකේ හරිද අරුම් බලනවා ඒ ළමයාට පේන තුනේ මේ කෙල්ලට හරිද අරුම් බලලා hinaන ඒකත් අප්සෙට් හරිද බස් එකේ තව මිනිස්සු ඉන්නවා කියනක් දන්නවා මේක උඩ යන දෙනවා මේක අල්ල ගන්නත් ඕනේ අර මනුස්සයා හරින් බ්‍රේක් ගහුවොත් ඉස්සරහ ගිහලා විදිහලා බෙල්ල කඩන නවත්ත ගන්නත් ඕනේ හරිද සෑහෙන අමාරුවෙන් මේ ගෑනු ළමයි බස් එකේ ගියේ හරිද මෙච්චරයි මට කියන්න තියෙන්නේ හරිද අංක 1 කොල්ලනේ හරිද උඹලා තමයි දැන් මේක ආයේ මේ නාගි සිට්ටට කියලා වැඩක් නැහැ හරිද උඹලා තමයි මේක හදන්න පුළුවන් කියන්නේ මේක වෙනස් කරන්න පුළුවන් හරිද තින්කි පැටර්න් එක වෙනස් කරගන්න මට කියන්න තියෙන එකම දේ ඔය වෙලාවට ඔය වගේ මොහොතක නැත්තම් ඔය වගේ තව මේ සමාන අවස්ථා එන්න පුළුවන් හරිද ඔය වගේ ලාක කොළුගම ඉස්සරහට දාන්න නැතුව පිරිමිකම ඉස්සරහට දාලා හැසිරේ හරිද කොළුගම ඉස්සරහට දාන්න නැතුව පිරිමිකම ඉස්සරහට දාලා හැසිරේ හරිද නැත්තම් සෑහෙන ඩවුල් උඹලම තමයි උඹලගේ නංගිලා අක්කලා ඉන්නවනම් උන්ට ඔය හෙනේ ගේ ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ උන් ටික හරිද මේක මම අනිවාර්යෙන් මේ පොඩි වීඩියෝ එකක් දානවා FB දානවා YouTube දානවා මම දන්නේ නැහැ මගේ මහලුක ෆලෝවර්ස් ලා ගණක් ඇත්තෙත් නැහැ මට ලයික් එකෙන් වැටෙන්නේ නැද්ද නම් මේක දානවා කවුරු හරි කමන්නේ මේක දැක්කොත් උට මේ පණිවිඩය යයි හරිද ඒ නිසා විශේෂයෙන් මේ අපේ ඒකලා නෙමෙයි මේ ඉස්කෝලේ යන වයසේ කොල්ලෝ ටික හරිද මේක හරියට මතක තියාගන්න හරිද පුළුවන් නම් ඒ වෙලාවට සීට් එකක් දෙන්න උඹලට කොන්ද කෙඩලා නේ කකුල් පන්න නැත්තේ නේ කොල්ලොන් හිටගෙන යන්න පුළුවන් නේ මේ පෑ භාගයක් පැයක් මේ බස් එකේ ගියා කියලා එන ගහන්නේ හිටගෙන හරිද පුළුවන් නම් මේ සීට් එකක් දෙන්න අක්කේ වාඩි වෙන්න මං වාඩි වෙන්න සීට් එකක් දෙන්න ඒ වගේ අනිත් ඒවා hina වෙන්න බලයි
හරිද? ගණන් ගන්න එපා කතා කරලා. හරිද? තමන් දන්න තමන් quality. හරිද? මේක genuine science පන්තිය. හරිද? අපි හදන්නේ genuine කොල්ලෝ කියලා ටිකක්. genuine ළමයි ටිකක් හදන්නේ. හරිද? පුරුදු වෙන්න ඒ වගේ දේවල්. හරිද? ඒ නිසා ඔයාලා තව ඉස්සරට යන ඔය වගේ මේ අවස්ථා හම්බුදී. හරිද? ඒ නිසා ඒවා ජීවිතේ පුතා පුරුද්දක් කරගන්න. මිනිස්සෙකුට ඇබෙද්දයක් වෙනකොට කරදරයක් වෙනකොට ඒකට hina වෙන්න බලන්න එපා. හරිද? තව කෙනෙක් අපහසුතාවයට පත් වෙනකොට ඒක අල්ලගෙන තවත් ඒ මිනිස්සයා බුලි කරන්න එපා. තේරුණා නේද? ඒ නිසා ඒවා හරියට හිතලා බලලා ඔය වැඩ ටික කරගෙන යන්න. ඒවත් හදාගන්න. ඉගෙන ගන්න ඒවත් එක්කම තමයි qualities හදාගන්න. genuine මිනිස්සෙක්. හරි?